හලෝ පේස් ඕන ඉතින් අපි අද පේ ගන්නන්නේ රියල් පෝරුම්පු ඒ වගේ තමයි නම තිබ්බේ කොහමද ස්ප්‍රි ඕෆ්ලයින් පේ ගන්න පුළුවන් සුපිරිම ස්ප්‍රි කාර් ගේම් එක. ඉතින් මේකට කැමති කට්ටිය ඉන්නවා නම් මම පල්ලෙහා දාලා තියෙන මේකේ නම. ඉතින් පල්ලෙහා කිව්වට මේ දාලා තියෙන පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගොල්ලෝ එතනින් ගේම් එකේ නම අරගෙන ඉවෙලා පෙස්ට් එකට ගිහින් සර්ච් කරලා ගේම් එක ගන්න අනිවාර්යෙන් සුපිරිම ගේම් එකක් මේක. ඉතින් අපි වැඩි ගන්න ගේම් එකට යන් ඉතින් ඔයගොල්ලෝ මතකද අනිවාර්යෙන් මගේ channel subscribe කරලා ඔයගොල්ලන්ගේ අදහස් පල්ලෙහාන් කමෙන්ට් එකකුත් දාගෙන වීඩියෝ එක ලයික් එකකුත් දාගෙන වීඩියෝ එක බලන්න සෙට් වෙන්න. ඉතින් මගේ channel එකෙන් මේ වෙනගෙන පළවෙනි වීඩියෝ එක මේ. ඉතින් මම මේ channel එකෙන් ගේන්නේ වැඩිම කාර් ගේම් සහ හොරර් ගේම්. තවත් වෝක් ගේම් උත් ගේන්න පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. තව පොඩි ගේම් නම් ගේන්නේ නැහැ. ඒකින්ද ඔයගොල්ලෝ මගේ වීඩියෝ බලන්න කැමති කියලා හිතෙනවා. ඉතින් ගොඩක් කට්ටිය කැමති නැහැ පොඩි ගේම් වලට. ඉතින් ඔයගොල්ලන් මගේ වොයිස් එක හොඳට ඇහෙනවද කියලා මං හිතනවා. මං කලින් මතක් කරා ඔයගොල්ලෝ යාළුවා මචං ස්ටෙප් කරන්න. මම මේ වගේ වීඩියෝ නිතර නිතර බලන්න ඕන නම් බෙල් නොටිෆිකේෂන් එක තෝල්ලා තියාගන්න. ඕ මචං අරු යනවා පිඹගෙන. මචං මං අහන්ති දෙන්නේ පහු කරානේ. මෝ පහු ගන්න එපා මචං දැන්. ඌ මචං පහු කරා මූ ටිකක් වැඩ්ඩා. ඌ පහු කරන විට අමාරුයි. මේ ලෙවල් එකේදී මේ මචං තව ලෙවල් ඉස්සරහට යද්දි. මම මේ ගේමේ ගොඩ කාලයක් ගෙහුවා. ගේම් ප්ලේ වීඩියෝ රෙකෝඩ් කරා. හැබැයි ඒව දැම්මේ නෑ YouTube එකට අලුතෙන් රෙකෝඩ් කරලා හොඳට දාන්න කියලා හිතලා ඉතින් අලුත් එකම රෙකෝඩ් කරන්න පටන් ගත්තා. මේ ගේම් එක හොඳට ඩ්‍රයිවිං තියෙනවා. පොඩ්ඩක් මම කපා ගියට ගණන් ගන්න එපා. අනේ ඔයගොල්ලෝ අංගුවක් එහෙම කපනවා නම් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගෙන යාළුවනේ. බේක් එක ගහලා කපන්න. නිකන් කපන්න නම් යන්න එපා. අපි මේ දිනුම් කොන වලට දෙපාරක් එන්න ඕනේ. ඒක තමයි අපිට කුඩිය ගන්න පුළුවන්. මම වැඩි කතා කරන්නේ නෑ. ඒක ඔයගොල්ලෝ වැඩි ගණන් ගන්න එපා. වැඩි කතා කරන්නේ කොට මම පොඩක් කතා කරනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති ගේම් තියෙනවා නම් ගේම් වල නම් එහෙම දන්නවනම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම වැඩියෙන් පේ ගන්න කැමති ඔය ආතර් ගේම් වගේ ඒවා තමයි. පොඩි ගේම් නෙමෙයි. ඉතින් ආතර් ගේම් කිව්වේ ස්කරි ටීචර් තව තියෙන නික් කැන්ටානි ඒ වගේ ගේම් වලට මම ආසම. ඉතින් ඔයගොල්ලෝ කැමති ගේම් තමයි මම ගේන්නේ. මම ආස ගේම් ඉතින් ගහලා නෑනේ. ඔව් මචං තාම මහ දුර නෑ. උකන්ට පේනවද ඉස්සරහින් කට්ටිය යනවා වගේ පේන. ඒ අපිට පේන්නේ නිකන් කණු තියන්නේ. අන්න ඒවා පේන්නේ අපිට යනවා වගේ පේන්නේ. මචං දැන් නම් කික් යනවා වගේ පේනව නම් යන්නේ ඒක ඔයගොල්ලන්ගේ ඇත්තටම පේන දෙයක්. මේ මෙන්න මු යනවා. ආපහු කරන අපි හප්පන්න තු කෙලින්ම යමු. ඌ ටිකක් වැඩෙක්. ඌ මෙච්චර දුරට මම පහු කරා ඉතින් යාළුවනේ. අපි දින්න මං හිතනවා අපි එක වෙන්නේ නැති කියලා. අපි කොහොමත් එක වෙන්නේ නැති. බලමුකෝ. අපි 7 දිනක් එක්ක තමයි තරංග කරලා තියෙන්නේ. ඉතින් මාත් එක්ක 4 දිනයි. මම තරංග කරලා නම් තියෙන 3 දිනක් එක්ක පළවෙනි වෙලා. පළවෙනි වෙනවා කියන්නේ හොඳ දෙයක්. කොහොමද? ඕන්න අපි දෙවනි රවුන්ඩ් එකක් පටන් ගත්තා. අපි දෙවනි රවුන්ඩ් එකේ හොඳට ප්ලේ කරමු. අරුණ යනවා. අපි මේක එකම වෙන්න ඕනේ. අපිට රවුන්ඩ් එකකට මාරු වෙන්න ඕන නෑ. නිකම් එක වෙන්න බෑ. අපි සමහර ගේම් වල අපි දෙක වෙලා දිනන්න පුළුවන්. එහෙම නෑ මේ ගේම් එකේ. මොකද ඉක්ු මේ ගේම් එකේ කට්ටිය පොඩ්ඩක් ඉන්නේ. තව අර ඇත්ත කාර් තියෙන්නේ බං. මේ රේස් කාර්නේ. මං කියන්නේ පාරේ පදින කාර් වගේ. ඒ කාර් පද ගේම් තියෙනවා. ඒ කාර් පදින ගේම්. ඒ නිකන් මගේ ෆෝන් එකේ තියෙන සුපිරි ගේම් එකක්. ඒකේ නම මචං මොකක්ද මචං මට නම් මතක නෑ ගියහන්කෝ. මට නම් මතක තියාගෙන හිටිය එක නම් මතක නෑ. මම ඒක නම් පල්ලෙහෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඔයක ඩවුන්ලෝඩ් කරගෙන පේ ගන්න. මම ඒකේ ගේම් වීඩියෝ එකත් මේ වීඩියෝ එක දැම්මට පස්සේ දානවා. ඉතින් මේ වීඩියෝ එක ටිකක් views ගන්න මට ඒකින්ද ඔයගොල්ලෝ channel එක subscribe කරලා subscribe කරන්න නැත්නම් කමන්නේ ඔයගොල්ලෝ වීඩියෝ එක share කරලා like එකක් එහෙම දාන්න. එතකොට මේක තව මිනිස්සුන්ට පෙන්නනවා. ඔයගොල්ලෝ මගේ channel එක අගමැති වෙලා subscribe කරන්න එපා. ඔයගොල්ලෝ කැමති නම් විතර subscribe කරන්න. ඔයගොල්ලෝ හොඳට හිතලා බලලා මගේ වීඩියෝ දිගට බලන්න කැමති නම් විතර subscribe කරන්න. නිකම්ම නිකන් ඔය මට උදව්වක් වෙන්න කියලා subscribe කරන්න එක ඔබලා යන්න එපා. ඔයගොල්ලෝ වීඩියෝ බලන්න කැමති නම් විතර subscribe කරන්න. නැත්නම් subscribe කරන්න එපා. like එකක් දැම්මට කමන්නේ. අන්රුමා පහුර වෙන යනවා කියහන්කෝ. දෙන්නම් කෝකට මං අද.
මචං තව වටයක් යන්න තියෙනවා. අපි දෙන්නම්කෝ හප්පල යන මූ. ඕ මූ මතාද ඌ මචං කොච්චර හැප්පුවත් හැප්පෙන්නේ පොරන්නේ නෙමෙයි. අනෝරේ හැප්පි. අර ඌ ගියාගේ හංගු බීමගෙන යන්න නෙමෙයි ඌ විදිනවා. මේ ඔකන් පේනවාති අයිනෙම මැප් එක තියෙනවා. හොඳට ඔයාලට ඔකන් පේන්නේ නැත්තම් මැප් එක පේනි. අරුණා හෙන වියකට යන්නේ. අපි බලමුකෝ පරද්දන්න පුළුවන් වෙයි. ඒක තමයි මම ඔයාලට කිව්ව ඌ ටිකක් අමාරු කාර්යයක් කියලා. අමාරු කාර්යය මොකද මාත් එක්ක හැප්පියන්. ඔකන මගේ වොයිස් එක හොඳට ඇහෙනවද තියෙන්නේ? අඩු බේක් ගම් හොඳට අපි බේක් ගහලා ගත්තනේ. මචං මම මැප් එකේ බලන විදිහට මචං අපි පහස් කරන කවුරුවත් නැහැ. ඒ මචං ගේ වලනේ දැන් එහෙම නෑ දැන් පස් කරන ගියා පේනෝනේ ඔයගලන්ට. ඒ තුම තමයි අපි උත් පස් කරමු අඩුවට. පුණා ගියහන්කෝ අඩු උනම් ඉවරයි වගේ. ඌයි ටික වෙලාවක් යනකම් නැකිටින එකක් නෑ. කියන්න බෑ මචං. මේ වගේ සුපිරි ගේම් එකක් තිබ්බේ ඒකේ 2025 හදපු ගේම් එකක්. ඒක නම් ගැම්මක් මේකම තමයි මේ වගේම කාර් එක අපිට පදින් දින මේ පාට ගාපු සුපිරිම කාර් එකක්. ඉතින් ඔයගොල්ලෝ ඒ ගේම් එකට කැමති නම් මට කියන්න මං ගේන්නම්. කැමති නම් විතරක් කියන්න. කැමති නම් විතරක් ඉතින් ඔයගොල්ලෝ කැමති නම් කිව්වේ ඔයගොල්ලෝ වීඩියෝ එක බලනවා නම් විතරක් කියන්න. ඊට පස්සේ මං දවස් දෙකකින්වත් අඩු ගන්න ගේන්න. අඩුම දවස් දෙකකින් මචං දවසෙම ගේන්න පුළුවන්. මගේ ඉතින් කමෙන්ට් එක දකින්නත් ඕනේ මචං. channel එකට කමෙන්ට් එක දැක්කම තමයි ඉතින් ගේන්නේ. මගේ ඉතින් හැමදාම channel එකට එනවා. දවස් 3-4 පාරක් එනවා. YouTube එකට ගියාම channel එකට එනවනේ. අඩු යනවා කියහන්කෝ. මම දෙන්නම් කුට අද සක්බුම් ගනෝ අඩු. අනේනේ. ඒක පොඩ්ඩක් අපි එතනින් දානකොට මොකද වෙන්නේ කියන්නේ අර උඩ යනවා. හැප්පුණා. අඩු. තව උන්නේ මම පාස් කරගෙන. එකයි නේ අම්මට සිත් තුනම ගියා කියහන්කෝ. තුනම ගියා බා. ගියා. අඩෝ මේ පාරම අපිට එක වෙන්නේ නිකන් නෑ යාළුවනේ. බලමුකෝ. දෛවයේ හැටියට තමයි ඉතින් යාළුවනේ හැමදේම වෙන්නේ. බලමුකෝ පුළුවන් වේද කියලා. අඩෝ මේ වංකපනට පොඩ්ඩ අයිනෙම්ම ගත්තත් එහෙම අපිට හොඳට කවංගු හපා ගන්න පුළුවන්. අපි මචං දෙන්නෙන් පාස් කරයි. ඉතින් මේක තමයි පොඩ්ඩක් ඌව තමයි අමාරු කාර්යය. ඌ පාස් කරන්න පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා. පාස් කරන්න අමාරුයි ගොඩක්ම. ඒකයි මං හිතලා බලන්න වෙනවා කිව්වේ. ඌත් අපිට ගොඩක් ඉස්සරහින් යන්න අරින්නේ මචං. පොර කොහොත් අපි පාස් කරලා දාමු. පාස් කරන්න පුළුවන් වෙයි. දැන් අපිට දිනන්න බැරි වෙයිනේ. බෑ තව වටයක් එන්න ලුහිල්ලා. අපි ඉතින් එමුකෝ. ඔයගොල්ලෝ මගේ වොයිස් එක හොඳටම ඇහෙන්නේ නැත්නම් ගණන් ගන්න එපා. මම ඒ වීඩියෝ ෂූට් කරන මයික් එක නෙවෙයි. මොකද මට මයික් ගන්නන්න නැහැ. අනේ හැප්පුණා. මම YouTube channel පටන් ගත්තේ ළඟදී. ඉතින් මම මයික් එක ගේන කාලෙකුත් නැහැ. මේ වීඩියෝ එකෙන් හොඳට views ගියොත් අඩු ගන්න views 3-4000ක්වත් මම ඉතින් මයික් එකක් ගේනවා. යාළුවා ගන්න හොඳට වීඩියෝ ටික දානවා. මම ආයිමා පාස් කරානේ. එහෙම ඉතින් හරියන්නේ නැහැ මාත් එක්ක අඩු. මෙතෙන් හැමසීම හැප්පෙනවනේ. අපි දෙන්න නෙමෙයි අපි. හරින් යනවා අරුන් ටික නම්. අපි දැන් පුළුවන් තරම් හොඳට යා. අරුන් නම් ගියා. උන් ගියාට අවුලක් නැහැ. තුන් දෙනා මේක ළඟ මං හිතන්නේ ඉන්නේ. අර වන් පේනදී මැප් එක හොඳට බලන්න රතු පාටේ උන් දෙන්නෙක් ඉන්නේ මචං. උන් දෙන්න තමයි අර මම අන්තිමට පාස් කරන්න ගියේ උන්ගේ පොඩ වේගය නම් අඩුයි. අනිත් එකත් මම පොඩ වේග වැඩි අරයන් ඉස්සරහින්ම. ඌත් මැප් එකේ අගිම වගේ යන්නේ. මේ මචං උන් දෙන්න කොහොමද පාස් කළා දාමු. උන් දෙන්න මචං පාස් කරා. අනිත් එක ගොඩක් ඉස්සරහින් යන්නේ ඌ දිනයිද දන්නෙත් නැහැ. මම හිතන්නේ ඌ දින්නා. නෑ අපි යන වේගයත් එක්ක අපිට දිනන්න පුළුවන් වෙයි. අපි අවුට්ද? අපි අවුට් වගේ. ඌ අපි අවුට් වෙලා යාළුවනේ. අවුට් වගේ නවුල නැහැ දෙක හරි වුණානේ. මම මේ වීඩියෝ එකකින් ගොඩ වෙලාවක් තියන්නේ නැහැ. විනාඩි 15ක් 12ක් වගේ තමයි තියන්නේ. අපි දින්නක් දන්නෙත් නැහැ. අපි අර කාර් එකක් ඕපන් කරන බලමුකෝ. මම මේ ගේම් ගොඩක් කල් ප්ලේ කරා ඒකින්ද අපි 4 උටා
අපි හතර වුණේ බා. අපි 4 වෙනි යන්නේ නැහැ කොහොමද? බලමුකෝ මේ ගිහි මේ පාර ගිහින් හොඳට යා. අන්නරු තමයි මහා පකුරේ ඉස්සරහින්ම යන්නේ. උග ටිකක් වේග වැඩි උගේ කාර් එක හොඳ ඇති. එහෙම හොඳ නෑ මචං හොඳ කාර් අරගෙන ඇවිල්ලා නරක කාර් තියෙන උඩේ රේස් පදින එක න. ඊටත් හොඳ වැඩක් නෙමෙයි ඒක. මේ වංගු කැපෙන්නේ නැහැ කියහන්කෝ. මේක මං ගහන්නේ 3 වෙනි ලෙවල් එකේ මේ 3 වෙනි ලෙවල් එකේ වංගු කැපෙන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. අපි කොහොමද හැපි ගිහිල්ලා අර පාස් කරලා අපි දිනමු. අපොඩියට ෂෝන් එක ගණන් ගන්න එපා. අනිත් කම පහු කරාවා. මම වචන භාගයට කිව්වා බං ඌෙන්. භාගයට කියනකොට මූ ආවා කියහන්කෝ. හවුරන්නේ අපි මෙතන දෙවෙනි වටේ තමයි කොහොම හරි ඉස්සර වෙන්න ඕනි. මේ පළවෙනි වටේනේ. වට දෙකක් යන්න බෑ මචං. දෙවෙනි වටේ තමයි ඉස්සර වෙන්න ඕනි. දැන් මම දෙන්නේ පාස් කරලා ඉන්නේ. අනිත් එක යනවා විදගෙන. මේ වංගෝලි ගොඩක් සැලකිලිමත් වෙලා වංගුව හපන්න ඕනි. ඒකයි මම එයාට අවුට් උනේ. ඌරන් එපාර හැප්පුණ පොඩ්ඩක්. ඌයි එන එක නැද්ද දන්නේ නැහැ රේස් එකට. පොර එනවා. මං ගිහුව කිල්සා ගන්න කූක එනවා. ඕක වෙලා මාවත් අවුට් කරයිද දන්නේ මේ පාර. මේ පාර නම් මං අවුට් වෙන්නේ මේ පාර මං කොහමද දිනනවා. අපි යන්කෝ. මේ තමයි චං පොඩ්ඩක් ඕනේ ෂෝ කරලා යන්න ඕනේ. මම පොඩ්ඩක් වංගු හපන්න ටික දුරක් යද්දි වාහනේ ෂෝ කරා. ෂෝ කළායි. වාහනේ හරියට රේස් කළා ගත්ත වාහනේ රේස් එක. මේ වගේ ෂෝ කරගෙන යන්න ඕනේ. ෂෝ කළා ඔයගොල්ලෝ වංගු හපනවත් එක්කම බාගෙට හපලා ඉවරද්දිම වාහනේ ආයි රේස් ගන්න හොඳේ. නැත්තම් හැප්පෙන්නේ නෝ. මම රේස් කරපින් ඉඳලා මම බේරුනේ. ඔයාලා මම දැක්කේ නෑ. ඒ මම දැක්කේ නෑ ඒක. කයි ගහලා වින් එක දැක්කේ නෑ මම. රුමගේ පස්සෙන්මයි. පාස් කරයිද? මම උගෙන අවධානය දෙන්නේ නැතුව මම පාර්ට්ම අවධානය දෙනවා. එතකොට අපිට දිනන්න පුළුවන්. පාර්ට්ම කොහොමද අවධානය දෙන්න ඕනේ? ඔයගොල්ලෝ මැප් එක දිහා බලන්න යන්න එපා. ගේම් එක ගහනවා නම් මැප් එක දිහා බලන ඉතින් ගේම අවුට් වෙන තමයි වෙන්නේ. මම කලින් මතක් කරා වගේ channel එකට like එකක් එහෙම දාන්න channel එක දාන්න මේ channel ස්ටෙක් වල වීඩියෝ like එකක් දාන්න. අපි එක වෙන්න යන්නේ යාළුවනේ. කේක් එකක් එහෙම කපලා ගන්න කට්ටිය. මම එක මේ පාර එක වෙච්ච එකට එමුද නම් කට්ටිය හાર્ට් එකක් හරි කැමති හරි කමෙන්ට් එකක් දාගෙන අපි එක වුණා. මට ගොඩක් සතුටුයි ඉතින් අපි තව එක රවුන්ඩ් එකක් ප්ලේ කරලා ගේම් එක ඉවර කරමු. අපි එක ඊළඟ රවුන්ඩ් එකක් ප්ලේ කරලා බලමු. ඔය ඉතින් අපි දෙවන රවුන්ඩ් එකක් පටන් ගත්තා. ඉතින් යන් පුළුවන් තරම් වේගෙට ඕගලන්ට සද්දෙන් නම් වැඩි ගණන් ගන්න එපා. මොකද මම මේ වීඩියෝ රෙකෝඩ් කරන වෙලාවේ පල්ලෙහා බල්ල බුරුනවා කිට පල්ලෙහා. අර යනවා නේ බං අරු. මේ ගේම් එකේ තව ෆීචර්ස් ඇති කියන වාහනේම ඇති හොඳ ඒවා. පියවත් පස්සේ වෙලාව කරගෙන පේ කරමු. මේ වීඩියෝ එකට එන්න ලයික් කරනවා තමයි ඉතින්. ඒකක් තියෙන එක නේ අපිට පොඩ්ඩක් මේ කැමරාව පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන්. මේකත් උගන් පෙන්නන්න නැති පොඩ්ඩක් ඉන්නකෝ. මේ හැටි පෙන්නන්න බෑ අපිට. ඔය කෙලින් පාරක් හම්බෙන්න කයි ඉන්නකෝ. මම පෙන්නන්න. මේ තනිකර වංගු පේනවනේ. හිතන හොඳයි නේ. මේක පුළුවන් එහෙම. උගන්ට චුට්ටක් මරුනේ. මෙහෙම පුළුවන් අපිට මාරු කරගන්න. මේ විදිහට අපි මේ විදිහට ටිකක් හොඳයි. පොඩ්ඩක් වංගු කපන එක මට අර විදිහට ගහලා පුරුදු වෙලා දැන් මේ විදිහට තමයි ගහන්න තින්නේ. අපි ඉස්සර එක ගියේ නෑ මං හිතන විදිහට. ඕ ගිහිල්ලා නෑ කවුරුවත්. මගේ පිටිපස්සෙන් එක්කෙනෙක් එනවා. කුල පොඩ්ඩක් මැප් එක බලන්නකෝ. එනවා. දැන් නම් ඌ නෑ. තව එක වටයක් ගිහින් එන්නලු. අපි ඒ වටේ ගිහින් එමුකෝ. හැප්පුණා. මේ පාරක් ගිහුවා ක්‍රේස් කරනවා මගේ පිටිපස්සෙම එක්කෙනා යාළුවනේ. කොල්ල දැන් බලන්නකො මැප් එකේ ඌ මගේ ගාමයි ඉන්නේ. පොරමාව හප්පයි දන්නෙත් නෑ.
පොඩ්ඩක් දැන් මැප් එක බල පේන විදිහ පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ එක පොඩ්ඩක් අපි. මොකෝ දැන් හරි යාළුවනේ වැඩි. දැන් අපිට ෂේප් එකේ එහෙම ගහගෙන යත හැකි. ඔයගොල්ලෝ මගේ වොයිස් එක ඇහෙනවද දන්නේ නැහැ මං කලින් කිව්වා වගේ. කැපුවේ පාරම ස්පීඩ් මේ වංකුණ ස්පීඩ්ම කැපුණ පේනවනේ. හැප්පෙන ගිහින් නුගලින් බීරුනේ. දැන් මං හිතන්නේ අපි එක වෙලා දින්න. නෑ තාම එක උන්නේ නෑ. තව චුට්ටි දුරක් යන්න ඕනේ අපි එක වෙන්න. මහ දුරක් නෑ. ඔය අපි දැන් එක වෙන්න යන්නේ යාළුවනේ. යම්මත් තමයි. ඉතින් යාළුවනේ අපි මේ පාරත් එක වුණා. අල්මුක එක වුණාද හොඳ මැප් එකේ. එක වුණා මං කියන්නේ. යාළුවනේ අපි එක වුණා. ඉතින් boys and girls කොහොමද ඔයාලන්ට වීඩියෝ එක හොඳ නම් ඔයාලා ලයික් කරලා channel subscribe කරන්න තව මං කියන විදිහට මේ වගේ ඕනනම් මගේ channel එක subscribe කරලා bell notification එක තෝරලා තියාගන්න. මගේ channel එක subscribe කරොත් ඔයාලන්ට YouTube open කරාම වීඩියෝ අතර මගේ channel එකේ වීඩියෝ දෙනවා. ඒකෙන් bell notification එක ඕල් දාගෙන channel subscribe කරන්න. මං ගිහින් එන්නම් goodbye.